මොකක් හරි වස්තුවක් තියෙනවා මම මේ වස්තුවට බලයක් යොදලා එයාව මෙතන ඉඳලා මෙතනට විස්ථාපනය කරනවා. හරිද? එතකොට අපිට කියන්න පුළුවන් ළමයි මේ වැඩේදී මම කරන ලද කාර්ය ප්‍රමාණය මේ යොදපු බලය. right? මේ තමයි මම යොදපු බලය. ඒක වැඩි කරන්න ඕනේ මම මේ බලය යොදලා කරපු විස්ථාපනය. right? S වලින්. හරි. එතකොට මෙන්න මේ කාර්ය ප්‍රමාණයට අපි ගන්න ඒකකේ ඇවිල්ලා ජූල් කියන එක. right? එතකොට මේ කාර්ය ප්‍රමාණයක් කියන එකට අපි පාවිච්චි කරන ඒකකය තමයි ජූල්. ජූල් කියන එකකය. හරි. ඊළඟට අපෙන් ප්‍රශ්න වෙන ක්ෂමතාවය කියන එක. එතකොට ඔයා හිතන්න ළමයි මම මේ කාර්ය කරන්න ජූල් නැත්නම් මගේ ශක්තිය විදිහට මම පාවිච්චි කරා කියලා හිතන්න ජූල් 1000ක්. හරිද? ඊළඟට මම ජූල් 1000 පාවිච්චි කරේ තප්පර 20කට කියලා නැත්නම් මට මේ ජූල් 1000 පාවිච්චි කළා මෙයා මෙතන මෙතනට ගන්න තප්පර 20ක් ගියා කියලා හිතන්න. එතකොට මේ ජූල් 1000 තප්පර 20 විතර පාවිච්චි කරලා එන එක තප්පරයකට කොච්චරද? කොහොමද බලන්නේ? කොහොමද එක තප්පරයකට කොච්චරද කියලා බලන්නේ? මෙන්න මේ 1000 කියන ප්‍රමාණය මේ 20ෙන් බෙදන්න තියෙන්නේ. right. හරි. එතකොට අපිට කරන්න තියෙන්නේ එක තප්පරයකට කොච්චරක්ද කියන එක බලන්න. මෙන්න මේ 1000 කියන ප්‍රමාණය බෙදනවා 20. right? තප්පර 20. එතකොට අපිට එනවා ළමයි එක තප්පරයකට කොච්චරක්ද? මෙතනින් මේ කැපෙනවා. right? මෙතනින් 50 වෙනවා. එතකොට 50යි උඩ තියෙන ජූල් යට තියෙන තප්පර උඩට යනවා. යට තියෙන තප්පර උඩට යද්දී අපි මොකද කියන්නේ? තප්පරයට නේද? එතකොට තප්පර 1ට ජූල් 50ක් එහෙනම් මෙයා මෙතනදී පාවිච්චි කරලා තියෙනවා. හරි මොකද්ද කරේ? සම්පූර්ණ කාර්ය ප්‍රමාණය කාලෙන් බෙදුවා. එතකොට අපිට එනවා තප්පරයකට කොච්චර ජූල් ප්‍රමාණයක් පාවිච්චි කරලාද? මෙන්න මේකට තමයි ළමයි ක්ෂමතාවයක් කියන්නේ. යම් කිසි වැඩකදී තප්පරයකට කොච්චර ශක්තියක් පාවිච්චි කරනවාද කියන එක තමයි අපි ක්ෂමතාවය කියන්නේ. ඒක අපි ගත්තේ කොහොමද එහෙනම්? අපි පාවිච්චි කරපු ශක්තිය. හරිද? අන්න ඒක බෙදන්න ඕනේ ඒ වැඩේට ගත වෙච්ච කාලෙ. එතකොට තප්පරයකට කොච්චරක්ද කියලා එනවා. අහන එකක වෙන්න මොකද ක්ෂමතාවයක වෙන්න ඕනේ? තප්පරයට ජූල්. ඒ වගේම මේකට තව පාවිච්චි කරනවා ළමයි විශේෂ ඒකකයක්. වොට් කියන විද්‍යාඥයාට ගෞරවයක් වෙන විදිහට වොට් W බල්බ් එකක ගහලා තියෙන වොට් කියලා ගහලා තියෙනවානේ. අන්නේ වොට් කියන එකකත් පාවිච්චි කරන්නේ මේකට උන් තමයි. ඒකට මේ එකක දෙකම අපි ක්ෂමතාවය සඳහා පාවිච්චි කරනවා. හරිනේ. හරි පොඩි ෂෝට් නෝට් එකක් දාගන්න කාර්ය ප්‍රමාණය සමාන යොදපු බලය වැඩි කිරීම විස්ථාපනය ඊළඟට ක්ෂමතාවය කියන්නේ අපි මේ වැඩේට පාවිච්චි කරපු ශක්තිය බෙදන්න ඕනේ ඒ වැඩේට ගත වෙච්ච කාලය. එතකොට තප්පරයකට කොච්චරක්ද කියලා. හරි. හරි. පිසිස් කැටල් ටික මෙහෙම අපි හදාගෙන යමු. ඔයගොල්ලන්ගේ ඔයල් පේපර් එකේ තියෙන දිගටම හදන්න ඔයගොල්ලන්ගේ අදහස් මට දාන්න. අපි පිසිස් දැන් අපිට මේ තියෙන විභාගයට ලොකු ගේමක් ගහමු. පිසිස් ටික ඔක්කොම අපි කවර් කරගමු. හරි. හරි. රයිට්. ඊළඟ ප්‍රශ්නට යමු.